සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම ගැන. මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම කියලා කියන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම කියලා කියන්නේ පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙල ලියලා දැක්වීම. මේකෙදි වෙන්නේ පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ අවම ශක්තියෙන් යුත් උපශක්ති මට්ටම් වලින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ශක්තිය වැඩි වෙන ආකාරයට ඉහළ ශක්ති මට්ටම් දක්වා ඉලෙක්ට්‍රෝන පිරෙනවා. හරිම ලේසි කතාවක් තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේදී අපි කරන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙල ලියා දැක්වීම. මේක කිව්වේ අවුහ්බාහු මූලධර්මය. අවුහ්බාහු මූලධර්මයේ තමයි සඳහන් වෙන්නේ පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන උපශක්ති මට්ටම් අණුපිළිවෙල. අපි බලමු කොහොමද මේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කියලා. අපි දන්නවා න්‍යෂ්ටිය ළඟම තියෙනවා පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන්නේ අපි ක්වොන්ටම් අංකවලදී කතා කරා S උපශක්ති මට්ටම විතරයි. එහෙනම් මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 1s වලට. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ අපි දන්නවා ක්වොන්ටම් අංකවලදී අපි කතා කරා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙනවා S උපශක්ති මට්ටම සහ P උපශක්ති මට්ටම. එහෙනම් 1s වලින් පස්සේ අපි යනවා 2s වලට 2s වලින් යනවා අපි 2p වලට 2d කියලා එකක් නැහැ. මොකද දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන්නේ S හා P උපශක්ති මට්ටම් විතරයි. අපි මේ වෙදින ඉලෙක්ට්‍රෝන ගණනක් දාගෙන යමුකෝ. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටම තියෙනවා. S උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික 1යි. එහෙනම් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් 1s2 2s2 2p P උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවා. කාක්ෂික 3ේ ඉලෙක්ට්‍රෝන 2 ගාන දෙවරක් 3 ඉලෙක්ට්‍රෝන උපරිම පිරෙන්න පුළුවන් 6කට. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ SPD ඉන්නවා. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්න උපශක්ති මට්ටම් තමයි SPD සහ F. එහෙනම් කොහොමද ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ? 1s2ට පිරුණා. ඊට පස්සේ 2s2 ඊට පස්සේ 2p6 ඊළඟට යනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මුලින්ම පිරෙනවා 3s වලට උපරිම ඉලෙක්ට්‍රෝන 2ක් පිරෙන්න පුළුවන්. ඊට පස්සේ යනවා 3p වලට උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් පිරෙන්න පුළුවන්. ඔන්න වෙනස් වෙන තැනක් එනවා. 1s 2s 2p 3s 3p. හරිනම් ඊළඟට පිරෙන්න ඕන 3d වලට. හැබැයි පොඩි වෙනසක් වෙනවා මෙතනදී. 4s එක එනවා 3d වලට කලින්. එහෙනම් මොකද්ද වෙන්නේ? 3p වලට පස්සේ පිරෙන්නේ 4s2. ඊට පස්සේ තමයි 3d වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ඔන්න මතක තියාගන්න ඕන වෙනසක්. 1s පිළිවෙලට පිරුණා. ඊට පස්සේ 2s දෙකම පිරුණා. 2p හරිද? 1s 2s 2p ඔක්කොම ටික එතන පිරුණා. ඊට පස්සේ අපි 3 වලට ගියා. 3 වල 3s පිරුණා. 3p පිරුණා. ඊට පස්සේ හරිනම් පිරෙන්න ඕනේ 3d වලට. හැබැයි ඊට පස්සේ 3d වලට කලින් 4s එක එනවා. ඊට පස්සේ තමයි 3d පිරෙන්නේ. අපි දන්නවා d උපශක්ති මට්ටමේ උපරිම කාක්ෂික 5ක් තියෙනවා. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන උපරිම තියෙනවා 3d10. හරිද? එතකොට ඔන්න වෙනස් වෙච්ච තැන හොඳට මතක තියාගන්න. පිළිවෙලට පිරුණා 1s සම්පූර්ණ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 1s සම්පූර්ණයෙන් පිරුණා. 2 සම්පූර්ණයෙන් පිරුණා. හැබැයි 3 සම්පූර්ණයෙන් පිරලා නෙමෙයි 4ට ගියේ. ඔන්න ඔක MCQ ප්‍රශ්න වලත් අහනවා. ශක්ති මට්ටම් පිළිවෙලින් සම්පූර්ණයෙන් පිරෙයි කියලා කිව්වොත් අන්න ඒ වගේ වාක්‍යයක් දුන්නොත් ඒ ප්‍රකාශය වැරදි. පිළිවෙලින් සම්පූර්ණයෙන් පිරෙන්නේ. මොකද හරිනම් 3s 3p 3d පිරලානේ 4s වලට යන්න ඕනේ. හැබැයි උනේ මොකද්ද? 3s ට පස්සේ 3p පිරුණා. 3p ට පස්සේ ඊළඟ ශක්ති මට්ටමේ 4s පිරලා තමයි 3d වලට ගියේ. ඔන්න වෙනස් වෙච්ච තැන. ඊළඟට 4s ගෙන් පස්සේ යනවා 4p. ඊළඟට ඔන්න ආයෙ වෙනස් වෙනවා. පහේ ඉන්න s එක මෙතනට එනවා. 5s2 මෙතන 4p6. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යන්නේ. දැන් ආයි බලමු 1s2 2s2 2p6
3s2 3p6 3dට කලින් 4s එක ආවා 4s2 ඊට පස්සේ 4p6 ඊළඟට 4d එන්න කලින් 5s එක ආවා ඊට පස්සේ තමයි මෙතනින් පස්සේ 4d ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිගටම යනවා. මතක තියාගන්න මෙන්න මෙතන වෙනස හොඳටම d එක එන්න කලින් ඊළඟ ශක්ති මට්ටමේ s එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මෙතනත් එහෙමයි. d එක එන්න කලින් 4d එන්න කලින් 5s එක ඉස්සරහට එනවා. ඔන්නම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියන පිළිවෙලවල් ටික. මේක මතක තියාගන්න ලේසි. 1s 2s 2p 3s 3p 4s ට පස්සේ තමයි 3d පිරෙන්නේ. එතකොට මේවා ඉලෙක්ට්‍රෝන ගණනුත් අපි දන්නවා කොහොමද පිරෙන්නේ කියලා. p වල උපරිම 6යි, d වල 10යි, s වල 2යි. ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් පිරෙන්නේ. දැන් අපි උදාහරණයක් ලියලා බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කියලා. අපි මුල් 20න් ගමුකෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කෙනෙක්. ඇලුමිනියම්. ඇලුමිනියම් වල පරමාණුක ක්‍රමාංකය 13. ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ එයාගේ තියෙන ප්‍රෝටෝන ගාන. එහෙනම් පරමාණු ක්‍රමාංකය 13යි නම් එයාගේ තියෙන ප්‍රෝටෝන ගානක් 13යි. උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. එහෙනම් ඇලුමිනියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගානක් 13යි. පරමාණුක ක්‍රමාංකය කියලා කියන ප්‍රෝටෝන ගානට ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි උදාසීන කෙනෙක්ගේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 13යි. අපි එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 13 කොහොමද තියෙන්නේ කියලා ලියන එක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලිවීම යටතේ කතා කරන්නේ. එහෙනම් මුලින්ම පටන් ගන්න කාගෙන්ද 1s2 ඊට පස්සේ ටිකක් ඉඳ තිබ්බනම් හොඳයි 2s2 ඊට පස්සේ 2p6 එහෙනම් දැන් කීයද ඔක්කොම ඉලෙක්ට්‍රෝන බිල්ල දෙනවා 6යි 7යි 8යි 9යි 10යි 13ක් නේ. එහෙනම් අපි ළඟට යනවා 3s2 12යි තව එකයිනේ ඕන 3p1 ඔන්නම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යන්නේ. අපි තව එක්කෙනෙක් ලියමු කැල්සියම් පරමාණු ක්‍රමාංකය 20යි. පරමාණු ක්‍රමාංකය 20යි කියලා කියන්නේ යාගේ ප්‍රෝටෝන ගාන 20යි. ප්‍රෝටෝන 20යි කියලා කියන්නේ උදාසීන කෙනෙක් නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන ගානත් 20යි. අපි ඉලෙක්ට්‍රෝන 20 තියෙන විදිය ලියන් යමු. 1s2 2s2 2p6 10යි 3s2 3p6 18යි 3p6 ට පස්සේ 3d නෙමෙයි ඊට කලින් එනවා 4s. එහෙනම් 4s2 හරි නේද? 10යි 10යි 20 ඉලෙක්ට්‍රෝන 20 ඔන්න ඒ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ලියන එක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන තියෙන අණු පිළිවෙල. අපි තව එක්කෙනෙක්ට යමු උදාහරණයකට ටයිටේනියම් 22. දැන් මේක කොහොමද බලමු ලියන්න. 1s2 දැන් ලේසියිනේ දන්නවා ලියන්න ඕන පිළිවෙල. 2s2 2p6 10යි 3s2 3p6 18යි 4s2 ඊළඟට පිරෙන්නේ. අපි චුට්ටක් මෙතන ඉඳ තියලා 3d එක ගේන්න කලින් දැන් 3d නේ හරිනම් එන්න ඕන. හැබැයි අපි කිව්වනේ ඊට කලින් 4s එක එනවා කියලා. හරි. එහෙනම් 3p ඊට පස්සේ 4s තමයි පිරෙන්නේ. එහෙනම් 4s2 20යි හැබැයි 22ක් නේ. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන දෙකක් මදි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නේ වෙන්නේ 3d වලින් 3d2. හරි නේද ලියන පිළිවෙල 1s2 2s2 2p6 3s2 3p6 3p6 ට පස්සේ 4s2 පිරුණා 4s2 ට පස්සේ 3d2. එතකොට තමයි 22 හරියන්නේ. ඇයි මෙහෙම ලිව්වේ? 4s ට පස්සේ තමයි 3d පිරෙන්නේ. හැබැයි අපි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ටික එක ළඟට ලියනවා. ඒ නිසා චුට්ටක් 3d එක මෙතනට එනවනම් චුට්ටක් ඉඳ තියලා 4s එක ලියලා ඊට පස්සේ 3d එක මෙතනට ගෙනහැලා ලියන්න. එහෙම ලියන්නත් හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි කියනවා මෙයාලා ධන ආයන හදනවා සමහර ඍණ ආයන හදනවා. හරිද? ධන ආයන හදද්දී වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වීමකදී වෙන්නේ 4s ට පස්සේ 3d පිරුණ උනාට ඉලෙක්ට්‍රෝන ගලවනකොට අපි ගලවන්නේ 4s වලින්. ඒ නිසා අපිට ඒක වර්ධින්න නැති වෙන්න ලියන්න අපි 4s ට කලින් 3d එක ඉස්සරහට ගෙනහැලා ලියනවා. 4s මෙතන ලියලා 3p ඊට පස්සේ මෙතන චුට්ටක් ඉඳ තියලා අපි 3d එක මෙතන ගෙනහැලා ලියනවා. එතකොට අපි දන්නවා ධන ආයන හිතන්නකෝ ටයිටේනියම් 2+ එක ලියන්න කිව්වා කියලා. එතකොට අපි ඉලෙක්ට්‍රෝන 2+ කියලා කියන්නේ ධන ආයනය. ධන ආයනයකදී අපි ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඉලෙක්ට්‍රෝන ගලවන්න ඕන 2+ කෙනෙක් වුණොත් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවන්න. එතකොට අවසානයේට පිරෙන්නේ 3d වලට තමයි. හැබැයි
අපි ඉලෙක්ට්‍රෝන දෙක ගලවන්නේ 4s වලින්. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ගලවන එක තමයි අපි කරන්නේ. හරි නේද? එහෙනම් අපි යම් ඔන්න උදාහරණයක් ලිව්වා. අපි යම් අපගමනය වෙන තැන් ටිකක් තියෙනවා. පොඩ්ඩක් වෙනස් වෙන තැන් ටිකක් තියෙනවා. කොපර්. අපි කොපර් වලට කලින් යන්කො ක්‍රෝමියම් වලට. ක්‍රෝමියම් 24යි. 24 ලියන්නේ කොහොමද දැන් දන්න පිළිවෙල ලියන්න. 1s2 2s2 2p6 10යි 3s2 3p6 4s2 20යි 24 නම් ඊට පස්සේ 4s2 ඊට පස්සේ 3d නේ. එහෙනම් තව 4ක් මදි. 3d4. ඔන්නම තමයි ලියන්නේ. අපි 3d එක ගේනවා මෙතන මැද්දට. ඒ නිසා ඉඳ තියලා තමයි 4s එක ලියන්නේ. හරිනේ? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මොකද්ද වෙනස? d වල කාක්ෂික පහක් තියෙනවනේ. කාක්ෂික පහේ උපරිම ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් උපරිම කීයද? ඉලෙක්ට්‍රෝන 10යි. d වල කාක්ෂික පහයි එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක ගානේ උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් පිරෙන්න පුළුවන්. ඒක තමයි පූර්ණ ස්ථායි පිරීම. හැබැයි d වල කොටු පහේ ඉලෙක්ට්‍රෝන 5ක් පිරෙනවා. අපි ඒකට කියනවා අර්ධ ස්ථායි පිරීම. දැන් මෙයාගේ 4යිනේ තියෙන්නේ. මෙයා 4 එක්කෙනාට අර්ධ ස්ථායි පිරීමට එන්න තව එක ඉලෙක්ට්‍රෝනයයි මදි. මොකද්ද කරන්නේ එහෙනම්? මෙයා මේ පැත්තෙන් එකක් ඉල්ලගෙන 3d5 4s1 වලට යනවා. එතකොට අපි ලියනවා අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද? 1s2 2s2 2p6 3s2 3p6 3d5 4s1. 4 තමයි එකක් ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලගෙන 3d5 4s1 වලට යන්නේ. හේතුව d වල පූර්ණ ස්ථායි පිරීමට එන නම් ඉලෙක්ට්‍රෝන 10ක් ඕන. අර්ධ ස්ථායි පිරීමට එන්න ඉලෙක්ට්‍රෝන 5යි. මොකද කොටු 5යිනේ කාක්ෂික 5යි. කාක්ෂික 5 එක ඉලෙක්ට්‍රෝනය ගන්න. එතකොට අර්ධ ස්ථායි පිරීම එනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඊළඟට අපි යමු කොපර්. කොපර් වල 29. 29 දී මොකද්ද වෙන්නේ? ලියලා බලමු. දැන් දාන්න ටක් ගාලා ලියාගන්න පුළුවන් අයට 1s2 2s2 2p6 3s2 3p6 20යි 4s2 3d9 ඔන්න 29. දැන් මොකද වෙන්නේ? පූර්ණ ස්ථායි පිරීම. 3d10 වලට යන්න තව එක ඉලෙක්ට්‍රෝනයයි මදි. මොකද්ද කරන්නේ? එහා පැත්තෙන් එකක් ඉල්ලගත්තා. 3d10 4s1 වලට යනවා. මෙතනදී එයාගේ අර්ධ ස්ථායි පිරීම හදාගත්තා. මෙතනින් එයාගේ පූර්ණ ස්ථායි පිරීම හදාගත්තා. හරි නේද? ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා පැලේඩියම් 46. එයාගෙත් වෙන්නේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d10. හරි නේද? මෙතන මම කන්නම්. ඊළඟට 4s2 4p6 5s2 4d8 බලන්න 46 හරි නේද කියලා 10යි 20යි 30යි 40යි 46යි හරිනේ 46 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මොකද මෙයාගේ පරමාණු ක්‍රමාංකය 46යි පරමාණු ක්‍රමාංකය 46යි කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන 46යි උදාසීනයි නම් ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමාන නම් ඉලෙක්ට්‍රෝන 46ක් තියෙනවා. මෙතෙන්දි වෙන දේ තමයි මෙයා අතන 5s2 වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ඉල්ලගෙන 4d10 දක්වා යනවා. එතකොට අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද? 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 4d10. ඔක තමයි වෙන්නේ. මෙතනදි වෙන්නේ 5s2 වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ඉල්ලගෙන මෙයා 4d10 දක්වා යනවා. හරිද? ඔය වෙනස් වෙන තැන් ටික ක්‍රෝමියම්, කොපර් සහ පැලේඩියම්. ඊළඟ දේ තමයි අපි යමු මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල දැන් මෙච්චර වෙලාවේ උදාසීන කට්ටියනේ. අපි යමු ධන අයන හදන්න. ධන අයනයි ඍණ අයනයි දෙකම හදමු. හරිද? මෙන්න මෙයා ක්‍රෝමියම් අපි මෙතන තියෙන එකමනේ. ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඔන්න ලිව්වා 24. හැබැයි 24 ලිව්වට පස්සේ අපිට තියෙන මෙතන 3d4 3d5 උනොත් තමයි අර්ධ ස්ථායි පිරීමට යන්නේ. එහෙනම් මෙයාගෙන් එකක් ඉල්ලගත්ත 3d5 4s1. එතකොට මේක තමයි අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔයාලට හදන්න කියනවා ක්‍රෝමියම් නෙමෙයි. ක්‍රෝමියම් 3+ එක්කෙන. 3+ කෙනෙක් වුණාම ධන අයනය හදනවා නම් ධන අයන හදද්දී ඉලෙක්ට්‍රෝන අයින් කරනවා.
ඉවත් කරනවා පිට කරනවා. එහෙනම් ධන 3ක්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරනවා. සාමාන්‍යයෙන් 4s ට පස්සේ 3d පිරුණා වුණාට ඉලෙක්ට්‍රෝන ගලවනකොට ගලවන්නේ 4s වලින්. ඒ නිසා තමයි මම කිව්වේ කලිනු වරද්ද ගන්න නැතිව අපි 3d එක මෙතනට දාලා 4s එක කෙලවරට දාලා ලියමු. එතකොට අපිට වරදින්නේ නැහැ. 4s එක මෙතන ඉන්නවා. ඉලෙක්ට්‍රෝන 3ක් ගලවන්න ඕන. හැබැයි මෙතන තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. හරි එහෙනම් මේක ගැලෙව්වා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවන්න ඕන. එහෙනම් මෙතනින් තව දෙකක් ගැලෙව්වහම කීයක් වෙනවද? 3d3. එහෙනම් කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? 1s2 2s2 2p6 3s2 3p6 3d3. ඔන්න ඕක තමයි ක්‍රෝමියම් 3+ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි නේද? මෙතන එක ඉලෙක්ට්‍රෝන ගලවන්නේ කෙලවරක ඉඳන්. අවසාන කෙලවරේ ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන ගලවගෙන එන්නේ. 3d අවසානයේ පිරුණා වුණාට අපි 3d වලින් නෙමෙයි ඉලෙක්ට්‍රෝන ගලවගෙන යන්නේ 4s වලින්. 4s වලින් මෙතනින් එකක් ගැලෙව්වා. මෙතනින් තව දෙකක් ගැලෙව්වා. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 3ක් ගැලවුණානේ. හරි නේද? ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. Cr3+ මෙහෙම අපි අමුක ප්‍රශ්නේ. ක්‍රෝමියම් මගින් සාදන ත්‍රිත්ව ධන අයනයේ ඇති වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? වියුග්ම නැත්නම් ඔකට තව වචනයක් කියනවා නිර්යුග්ම. යුග්ම කියලා කියන්නේ මොකද්ද? යුගල් වෙලා ඉන්නේ ඒවා. වියුග්ම කියලා කියන්නේ එහෙනම් යුග්ම නැහැ. යුග්ම නැහැ කියලා කියන්නේ නිර්යුග්ම. යුග්ම වෙලා නැහැ. එහෙනම් මොනවද මේ අහන්නේ? මෙන්න මේ ක්‍රෝමියම් හදන ත්‍රිත්ව ධන අයනයේ තියෙන තනියම ඉන්න ඉලෙක්ට්‍රෝන යුගල් වෙලා නැති ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? ඒක තමයි ප්‍රශ්නේ. වියුග්ම එහෙම නැත්නම් නිර්යුග්ම. යුගල් වෙලා නැති ඉලෙක්ට්‍රෝන කීයද? 1s2. අපි දන්නවනේ s උපශක්ති මට්ටමේ කාක්ෂික 1යි. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙක යුගල් වෙලා ඉන්නවා. 2s2 හරිනේ ඉලෙක්ට්‍රෝන දෙක යුගල් වෙලා ඉන්නවා. 2p6 වල මොකද වෙන්නේ? p උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවා. කාක්ෂික 3 ඉලෙක්ට්‍රෝන දෙක ගානේ යුගල් වෙලා ඉන්නවා. 3s2 හරිනේ එක s උපශක්ති මට්ටමේ එක කාක්ෂිකයයි ඉලෙක්ට්‍රෝන දෙක යුගල් වෙලා ඉන්නවා. 3p6 හරි. 3d3 වල මොකද වෙන්නේ? d උපශක්ති මට්ටමේ කාක්ෂික ඉන්නවා 5ක්. මේ කාක්ෂික 5 කාක්ෂික 5යි උඩම ඉලෙක්ට්‍රෝන තියෙනවනේ 10ක්නේ. හැබැයි දැන් මෙතන මොකද තියෙන්නේ? 3d3. කොහොමද මේ 3d3 තියෙන්නේ? මේක අපිට කිව්වා හුල් නීතියෙන්. හුල් නීතියෙන් කිව්වා කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ බැමුම් සමාන්තර වෙන විදියට. ඒ කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මුලින්ම එක ගානේ පිරීලා පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන යුගල් වෙන්නේ කියලා. හරිද? තව කතාවක් අර මම කලින් කිව්වා කාක්ෂිකයක් ඇතුලේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයිනේ තියෙන්න පුළුවන් කිව්වේ. මෙන්න මේ එක කාක්ෂිකයක් තුල උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන් කියන කතාව කිව්වේ පෞලී බහිෂ්කාර මූලධර්මයේ. මේක කිව්වේ හුල් නීතිය ගැන මම මේ ආයි කියන්න හදන්නේ. හුල් නීතියෙන් තමයි කිව්වේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී මුලින් එක ගානේ පිරීලා පස්සේ තමයි යුගල් වෙන්නේ. සරලව කිව්වොත් අන්නේ කතාව. මුලින්ම එක ගානේ පිරීලා පස්සේ යුගල් වෙනවා කියන එක තමයි හුල් නීතිය මගින් කියන්නේ. දැන් එතකොට තුනක් තියෙනවනේ. තුන කොහමද පිරෙන්නේ? මුලින්ම එක ගානේ පිරෙනවා. හරි ඉතින් 3යිනේ. 3 ඔන්න ඔය විදිහට පිරෙනවා. එහෙනම් මගේ ප්‍රශ්නේ මොකක්ද උනේ? ක්‍රෝමියම් හදන ත්‍රිත්ව ධන අයනයේ තියෙන වියුග්ම එහෙම නැත්නම් නිර්යුග්ම. නිර්යුග්ම කියලා කියන්නේ යුග්ම වෙලා නැති. ඒ කියන්නේ තනියම ඉන්න ඉලෙක්ට්‍රෝන. දැන් මේක යුග්ම වෙලා හිටියේ මෙයා යුග්ම වෙලා මෙයා යුග්ම කියලා කියන්නේ දෙන්න ඉන්නේ. මෙයත් යුග්ම වෙලා මෙයත් යුග්ම වෙලා මෙන්න මෙතන ඉන්නව නේද? නිර්යුග්ම. එහෙම නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන ගන්න. වියුග්ම ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. හරි නේද? ධන අයන හදන විදිහත් තේරුණා කියලා හිතනවා. ධන අයන හදාදීත් අපි ඉලෙක්ට්‍රෝන ගලවන්නේ කෙලවරේ ඉඳන් තමයි. අවසාන ශක්ති මට්ටමේ ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන ගලවගෙන එන්නේ. අපි තව උදාහරණයකට යමු. Fe 26 මම කියනවා Fe මගින් සාදන ද්විත්ව ධන අයනයේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? Fe මගින් සාදන ද්විත්ව ධන අයනය. එහෙනම් මොකද්ද ඔක්කොම කලින් කරන්න ඕන? අපි Fe ලියාගෙන ඉන්න එපා 26. 1s2 2s2 2p6 3s2 3p6 4s2 20යි 3d
6 හරිනේ 10යි 20යි 26යි අහන්නේ Fe2+ Fe2+ වල කොහොමද ලියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නම් ධන දෙකක් එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙලා කොතනින්ද ඉලෙක්ට්‍රෝන ගලවන්නේ මෙහෙන් නෙමෙයිනේ මෙහෙන් කෙලවරෙන් තමයි ඉලෙක්ට්‍රෝන දෙක ගලවන්නේ එහෙනම් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ගැලෙවුවා එහෙනම් කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2p6 3s2 3p6 3d6 මේ ඉලෙක්ට්‍රෝන දෙක ගැලෙවුවා Fe2+ ධන දෙකක් නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරනවා හරිද ඊළඟට ප්‍රශ්නය අහුවේ මෙයාගේ තියෙන වියුග්ම එහෙම නැත්නම් නිර්යුග්ම ඒ කියන්නේ තනියම ඉන්න ඉලෙක්ට්‍රෝන කීයද දැන් තේරෙනවනේ කතාව මේ දෙන යුග්ම වෙලා ඉන්නේ මේ දෙනත් යුග්ම මෙතන කාක්ෂික තුනේ 6 දෙනා යුගල් වෙලා ඉන්නේ මේ විදිහට මෙතනත් යුග්ම වෙලා මෙතන කොහොමද තියෙන්නේ D වල කොටු 5යි කොටු 5 ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා 6 කොහොමද අපි දාන්නේ අපි කිව්වේ කොහොමද හොල්ඩ් නීතියෙන් කිව්වේ මුලින්ම එක ගානේ පිරීලා පස්සේ යුගල් වෙනවා කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන පිරීමේදී මුලින් එක ගානේ පිරෙනවා පස්සේ යුගල් වෙනවා 6ක් ඉන්නවා 1 2 3 4 5 ඔන්න එක ගානේ පිරුණා ඊට පස්සේ තව ඉතුරු වෙලා තියෙනවා යුගල් වෙනවා 6 හිතන්නකෝ 7ක් 8ක් තිබ්බ කියලා එහෙනම් 1 2 3 4 5 6 7 8 එහෙම තමයි යුගල් වෙන්නේ මුලින්ම එක ගානේ පිරලා පස්සේ යුගල් වෙනවා එහෙනම් දැන් මම ප්‍රශ්නය අහුවේ මොකද්ද Fe2+ වල තියෙන තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන මේක යුගල් වෙලානේ මෙතන. එහෙනම් තනියම ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන කීයද උත්තරේ? උත්තරේ 4යි. හරි නේද? ඔන්න ඔය ටික තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස වලට අදාළව කතා කරන්න තියෙන්නේ. අපි බලමු නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නයිට්‍රජන් 7යි. පරමාණු ක්‍රමාංකය 7යි. පරමාණු ක්‍රමාංකය 7යි කියලා කියන්නේ එයාගේ ප්‍රෝටෝන ගාන 7යි. ප්‍රෝටෝන ගාන 7යි කියලා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන 7යි. අපි බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන 7 තියෙන්නේ කියලා. 1s2 2s2 4යි. හරි නේද? 1s2 2s2 2p3 2යි 2යි 4යි 5යි 6යි 7යි. ওই විදිහට තමයි ඉලෙක්ට්‍රෝන ගාන දාගෙන යන්නේ. නයිට්‍රජන් හදනවා 3-. එහෙනම් මොකද්ද වෙන්නේ? මයිනස්. ඍණායන. ඍණායන හදද්දි මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිටින් ගන්නවා. ඉලෙක්ට්‍රෝන පිටින් ගන්නකොට ඒ ඉලෙක්ට්‍රෝනත් ගන්න කෙළවරේ ඉන්න කෙනා. කීයක් අරගෙනද ඉලෙක්ට්‍රෝන? 3ක් අරගෙන මේ කෙළවරේ ඉන්න කෙනා ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තට පස්සේ කොහොමද අලුත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? 2s2 2p6. එයි මෙයාට උපරිම 6ක් ගන්නත් පුළුවන් නේ. ඇයි p වල උපරිම තියෙනවනේ 6ක්. එහෙනම් 3ක් තිබුණේ. මෙයා 3- නේ 3ක් පිටින් ගන්නවලු. එහෙනම් අලුත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6. ඔන්න ඔය ටික තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල ධනායන හදන විදිය කිව්වා, ඍණායන හදන විදිය කිව්වා. පිළිවෙල වෙනස් වෙන කතාව කිව්වා. ඊළඟට වියුග්ම එහෙම නැත්නම් නිර්වියුග්ම ඉලෙක්ට්‍රෝන ගාන ගන්න විදිය කිව්වා. ලේසි ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට MCQ වලටත් අහනවා. ඒ වුණාට අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නැතුව ඉස්සරහ පාඩම් වලට යන්නත් අමාරුයි. මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනම දෙයක්. ලේසි කතාවක් තියෙන්නේ අපිට තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන පිළිවෙල ලියන් යන්න. තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම ඔයාලට හොඳටම පුරුදු වෙන්න ඕන නම් ඔයාලා හයිඩ්‍රජන් වල ඉඳන් කැල්සියම් දක්වා මුල් මූලද්‍රව්‍ය 20 අරගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියලා හොඳට පුරුදු වෙන්න. ඊළඟට ස්කැන්ඩියම් වල ඉඳන් සින්ක් දක්වා 21 ඉඳන් 30 දක්වා එතන මූලද්‍රව්‍ය ටිකත් අරගෙන ඒ මූලද්‍රව්‍ය කියන්නේ 1 ඉඳන් 30 දක්වා සම්පූර්ණ මූලද්‍රව්‍ය 30ෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලිව්වට පස්සේ ඔයාලට හොඳටම ඉලෙක්ට්‍රෝන වින්‍යාස කොටස හොඳටම ප්‍රැක්ටිස් වෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආයේ බලන්න. ලේසි පාඩමක්, ලේසි කොටසක්. අපි එහෙනම් අලුත් පාඩමකින් ආයෙ දවසක හම්බ වෙමු.